මොන පොඩි ආන්දරෝ කන බිදෙනවා කියන්නේ මොකෝ? කන් ඇහෙන්නේ නෑ. දැන් මෙතන කවුරුත් එහෙම ඉන්නවද? කන් ඇහෙන්නේ නැති අය? නෑ. මෙතන පළවෙනි දේ මොකද්ද? ඇහෙන කන පිළිය යුතුය. ඒක හරියද? හරි. දෙක. ශබ්දය කනට වැටිය යුතුයි. ශබ්දය කනට වැටිය යුතුයි. ශබ්දය කනට වැටිය යුතුයි. දැන් මං කියන ශබ්දය පොඩි හාමුදුරුවෝ කන් වලට වැටෙනව නේද? ඔව්. පාලියෙන් කිව්වොත් එහෙමයි. සද්දා ආපාතං ආගච්ඡanti. සද්දා ආපාතං ආගච්ඡanti. දැන් කාරණා කීයක් කිව්වද? එකයි. තව එකයි තියෙන්නේ. හොඳ අවධානයක් තිබිය යුතුයි. හොඳ අවධානයක් තිබිය යුතුයි. දැන් ඉතින් පොඩි ආන්දර ටික දිහා බැලුවම පේනවනේ නේද? හොඳ අවධානයක් තියෙනවා. වෙන මොකුත් ප්‍රශ්න නැහැ කතා කරමු. එකක් පාලියෙන් ලියාගන්න බලන්න. සජ්ජෝ සමන්නාහාරෝ හෝති. සජ්ජෝ සමන්නාහාරෝ හෝති. සජ්ජෝ සමන්නාහාරෝ හෝති. දැන් කියන්න මම කිව්වා සෝතං අපරිභින්නං හෝති. සද්දා ආපාතං ආගච්ඡanti.